ආයුබෝවන්. අද අපි කතා කරන්නේ ලෝකයේ අතිශය සංවර්ධිත ආරක්ෂිත සහ ජීවත් වීමට හොඳම රටවල් අතර ඉහළින්ම සිටින රටක් ගැන. ඒ තමයි ස්විට්සර්ලන්තය. උසස් ජීවන තත්ත්වය, ස්ථිර ආර්ථිකය, සුන්දර පරිසරය සහ ලෝකයට ආදර්ශයක් වූ පාලන පද්ධතියක් නිසා ස්විට්සර්ලන්තය අද ලෝකයේ බොහෝ දෙනාගේ සිහින රටක් වෙලා තියෙනවා. ස්විට්සර්ලන්තය පිහිටා ඇත්තේ යුරෝපයේ මැදේ. මෙම රට කිසිදු මුහුදකට මායිම් වන්නේ නැහැ. ඒ කියන්නේ ස්විට්සර්ලන්තය ලෑන්ඩ්ලොක් කන්ට්‍රි එකක්. ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඕස්ට්‍රියාව යන රටවල් ස්විට්සර්ලන්තයට මායිම් වෙලා තියෙනවා. මේ රටේ පවතින විශේෂිත භූගෝලීය ලක්ෂණයක් තමයි ඇල්පස් කඳු පද්ධතිය. ඒ වගේම උස කඳු, හිමවැසි, නිල් පැහැති වැව්, ගංගා සහ හරිත නිම්න භූමිය වැනි ස්වාභාවික පරිසරය අතින් ස්විට්සර්ලන්තය ලෝකයේම අවධානය දිනාගත් රටක් බවට පත් වෙලා තියෙනවා. ස්විට්සර්ලන්තයේ ඉතිහාසය සෑහෙන්න පැරණි. 1291 වන වසරේදී ස්විට්සර්ලන්තය නිදහස් රාජ්‍යයක් ලෙස ආරම්භ වෙලා තියෙනවා. මෙම රටේ විශේෂත්වය තමයි යුද්ධවලට සහභාගී නොවී සිටීම. ඒ කියන්නේ ස්විට්සර්ලන්තය නියුට්‍රල් රටක් ලෙස හඳුන්වනු ලබනවා. මේ නිසාම ජාත්‍යන්තර සංවිධාන සහ සාම සාකච්ඡා සඳහා මේ විශ්වාසදායක රටක් ලෙස පිළිගනු ලබනවා. ස්විට්සර්ලන්තය ෆෙඩරල් රිපබ්ලික් එකක්. මෙම රටේ පාලන බලය බෙදී තිබෙන්නේ ප්‍රාන්ත ලෙස. මෙහි ජනතාවට ඍජු ඡන්ද බලය හිමි වී තිබෙනවා. නීති වෙනස් කිරීමට ජනමත විචාරණ භාවිතා කරනවා. ලෝකයේ ශක්තිමත්ම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක් ලෙස ස්විට්සර්ලන්තය පිළිගනු ලබනවා. ස්විට්සර්ලන්තය ලෝකයේ බහුභාෂා රටවල් අතර අතිශය විශේෂ රටක්. මෙහි නිල භාෂා 4ක් පවතිනවා. ඒ තමයි ජර්මන්, ප්‍රංශ, ඉතාලි සහ රොමේන්ච්. මෙම විවිධ භාෂා තිබුණත් ජනතාව අතර එකමුතුව සාමය සහ ගෞරවය ඉතා ඉහළ මට්ටමක තියෙනවා. විදේශිකයන්ටත් මේ ඉතා හිතකාමී රටක්. ස්විට්සර්ලන්ත ආර්ථිකය ලෝකයේ වඩාත්ම ස්ථිර සහ විශ්වාසදායක ආර්ථිකයක් ලෙස සැලකෙනවා. මෙහි ඒක පුද්ගල ආදායම ඉතාමත් ඉහළයි. ස්විට්සර්ලන්තයේ පවතින ප්‍රධාන ආර්ථික කර්මාන්ත ලෙස බැංකින් ඇන්ඩ් ෆයිනෑන්ස්, වොට් ඉන්ඩස්ට්‍රි, චොකලට් ඉන්ඩස්ට්‍රි, ඉන්ෂුරන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් යන ක්ෂේත්‍ර හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ රටේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එකත් ඉතාමත් අඩුයි. උද්දමන අනුපාතයත් බොහෝ වෙලාවට පාලනය කර තිබෙනවා. ස්විට්සර්ලන්තයේ රැකියාව වෙළඳපොළ ඉතා තරගකාරී. නමුත් කුසලතා පිරි අයට අවස්ථා විශාල ප්‍රමාණයක් පවතිනවා. පරිගණක හා තාක්ෂණ රැකියා, බැංකු හා මුදල් කල්පනාකරණය, රෝහල් හා සෞඛ්‍ය සේවා, ඉංජිනේරු ශාස්ත්‍ර කියන අංශවල රැකියාවලට මේ රටේ වැඩි ඉල්ලුමක් පවතිනවා. ස්විට්සර්ලන්තයේ ජීවත් වීම කියන්නේ සාමයෙන් ආරක්ෂිතව ජීවත් වීම. පාරවල් ඉතා පිරිසිදුයි. ජලය, වාතය ඉතා හොඳ තත්ත්වයක පවතිනවා. අපරාධ ඉතාමත් අඩුයි. රෝගී සේවාවන් ඉතාමත් වේගවත්. ජීවන වියදම තරමක් ඉහළ වුණත් ඒ හා සමානව ඉහළ වැටු මේ රට තුළ පවතිනවා. ස්විට්සර්ලන්තයේ ලෝකයේ සුන්දරම රටවල් අතරින් එකක්. හිමකඳු, නිල් වැව්, හරිත කඳුකර, දුම්රිය ගමන් මේ දේවල් බලන්න ලෝකයේ පුරා සිටින සංචාරකයන් මෙරටට පැමිණෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තයේ රටේ ආදායමට විශාල දායකත්වයක් ලබා දෙනු ලබනවා. ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය කියන්නේ පොතට පමණක් සීමා වෙච්ච අධ්‍යාපනයක් නොවේ. මෙහි අරමුණ වෙන්නේ ජීවිතයට වැඩ කරන දැනුමක් දීම. පාසල් අවසන් කරන ළමයින්ගේ බොහෝ දෙනා කර්මාන්තාශ්‍රිත පුහුණුවකට යනවා. එකවර ඉගෙන ගන්නත් වැඩ කරන්නත් පුළුවන්. මේ ක්‍රමය නිසා රැකියාව නොමිලේ තරුණයන් ගොඩක් අඩුයි. අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් හොයාගන්නත් අමාරු නැහැ. ඉතින් අවසාන වශයෙන් ස්විට්සර්ලන්තය කියන්නේ මුදල් තිබෙන රටක් පමණක් නොවේ. මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් දෙන රටක්. ඔබ ඉගෙන ගන්න, වැඩ කරන්න, සාමයෙන් ජීවත් වෙන්න යන අරමුණෙන් හිතනවා නම් ස්විට්සර්ලන්තය යුරෝපයේ හොඳම රටවල් අතර ඉහළින්ම සිටිනවා. ඉතින් තවත් මෙවැනි වීඩියෝස් නරඹන්න අපේ channel එක subscribe කරන්න වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්නත්, comment කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔබට සුබ දවසක්.